හරි. දැන් මෙහෙමයි. ඒක මෙහෙම අල්ලලා මම කිව්ව ට්‍රේනින් එක ඉස්සලම එකයි මාරු කරන්නේ. එක මාරු කරද්දී මම මේ ඇඟිල්ල බල්ලහැට දානවා මේ. මොකද එකේ ඕපන් නැදුනොත් G නෝට් එකක් මයි නැහැ. මොකද G sharp නෝට් එකක් එන්න ඕන හින්දා මේක මෙතනට දාලා මේක මෙතනට යනවත් එක්ක මේක උඩට යනවා. මොකද මේක උඩට ගිහිල්ලා මේක පල්ලහැට ගියොත් මේක ඕපන් වෙනකොට අවුට් එක ගහන්න තමයි එන්නේ. මේක මෙතනට ගිහිල්ලා මේක. ඔක ට්‍රේන් කරන්න ඕනේ. ඊට පස්සේ මම කියලා දුන්නා D එකයි E එකයි. E එක D එකයි එක මාරුලද්දි මේක ස්විච් කරනවා මෙයාට. මේක මෙහෙට අදිනවා. පළවෙනි බාර් එක. මේක උඩට එනවා. එච්චර. ආයෙ D එනවා. මේක මෙතනට මෙහෙම එනවා. මේක උස්සලා මෙහෙම තියන්නේ නැහැ. මේක ඕක තමයි ඉගෙන ගන්න. E එකට යන්නේ මොකද නැත්තම් මෙහෙම එන්න ඕනේ. මේක මෙතනට ගා ආයෙ මේක D යලදී මේක මෙතනට ආයෙ E. ඕක තමයි මම කිව්ව ට්‍රේන් කරන්නේ. ඊට පස්සේ මම කිව්වා දෙයක් මේ බීට් එක ඔන්නව පැහැදිලිව ඔක E මාරු කරනවා. 4 bars කියන්නේ 1 2 3 4 1 2 3 4 හතර ඒවා හතර. ඒ කියන්නේ 1 2 3 4 1 2 3 4 ඔක තමයි මාරු කරන්නේ. මම මේකට බීට් එක ගන්නවා. මම ගහන ගමන් E. ඊට පස්සේ D. මම D එක අල්ලලා ආතන. E. A. E. මාරු කරගෙන ඉන්නේ. ඊට පස්සේ මම සින්දුව දැනට ඕනේ මොහොතින් කියද්දි දී කෙලිම මොහොතින් මොහොතට ගෙවෙනා කාලය අන්න අර ටෙක්නික් එක දී කියනද මෙතනද ID දැනෙනවද ID දැනෙනවා කාටත් එක විදියට ස්ටොප් කරන්න ගිනියම් ඉර කියද්දි දී සඳ සිසි රසිකදී හතරේ හොයනවා මේ අර ටෙක්නික් එක. අන්න ඕක මම දුන්නේ ඒ සින්දුව ඒ ටෙක්නික්ස් ටික පුරුදු වෙන. මෙන්න මේක. දැන් මම මේ D අල්ලද්දි මෙහෙම. A අල්ලද්දි හොම. E අල්ලද්දි හොම. I D අල්ලද්දි හොම. එච්චරයි. ඔක ට්‍රේන් කරා.